Welcome back to Travel TTRS. ඉතින් අද මේ අප්ලෝඩ් කරන්නේ ෆිරෙන්සි vlog එකේ part 2 එක. ඉතින් මේකේ තමයි අපි ගිය තැන් ඔක්කොම තියෙන්නේ because last video එකේ අපි යන එකයි ඊට පස්සේ කැම්පින් එකට ටෙන්ට් එක හදපු එකයි තමයි තිබ්බේ. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ කැම්පින් සයිට් එක ඇතුළෙම තියෙන පූල් එක. ඉතින් මේ පූල් එක ඇරලා තියෙන්නේ උදේ 8 ඉඳන් රෑ 8 වෙනකම්. අපි මේ දැන් මේ පූල් එකේ ඉන්න වෙලාව පූල් එක වහන්න පැයකට කලින්, ඒ කියන්නේ 7ට වගේ තමයි අපි පූල් එකට බැස්සේ. ඒකට අපි කැම්පින් ඔක්කොම කැම්ප් කරලා සෙට් කරලා ඔක්කොම ඉවර වුණාම අපිට 5-6 වගේ වුණා. ඊට පස්සේ ඔක්කොම රෙඩි වෙලා ඔක්කොම යද්දි 7 වුණා. And the special thing is මේ pool එකේ ඔයාලා swimming cap එක දාන්න ඕනේ. කවුරුත් දාන්න නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ cap එක දාන්නමයි pool එකට බහින්න. ඉතින් pool එක enjoy කරලා ඊට පස්සේ ගිහින්නාගෙන අපි ගියා පීස තව එක පැත්තේ. හැන්දෑ වෙලා අපේ කැම්පින් සයිට් එකේ ඉඳන් ඇවිදින් යද්දි විනාඩි 15ක 20ක වගේ දුරක් තමයි තිබ්බේ. ඉතින් අපි පීස තව එක බලන්න යන ගමන්ම මේ පොඩි සයිඩ් ෂොප්ස් ඒ වගේ රෙස්ටෝරන්ට්ස් වගේ ඒවා පාස් කරන් අපි ගියා ගෙදරට මේ කැම්පින් සයිට් එකට බඩු වගේක් ගන්න. එයා අපිට රැට කන්න ඒ වගේ මිල්ක් වගේ දේවල් ගන්න ඉතින් ගියා. ඊට පස්සේ බලමු මොනවද වෙන්නේ කියලා. तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ බඩු ඔක්කොම අරන් ඇවිල්ලා අපි කැම්පින් සයිට් එකට ඇවිල්ලා උයන්න පටන් ගත්තා. උයලා ඉවර වෙලා අපි හදුවේ මැගි එකයි සොසේජස් ෆ්‍රයි කරලායි. ඉතින් ඒක ඔක්කොම කරලා නිදාගත්තා. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. ඉතින් ටෙන්ට් එක අපි නැගිටලා 6:50ට වගේ නැගිටලා ඊට පස්සේ ඉතින් ඔයාලට වටේ පෙන්වන්න තමයි හදන්නේ. Stay tuned. मेरी हंसी में तेरी सदाएं तेरी कहानी खुद को सुना यादों के तारे यादों के तारे टूटेंगे कैसे मेरे हैं जो ඉතින් ඔක්කොම ඉවර කරලා අපි ආවා ස්පියච් එකට යන්න. ඒ කියන්නේ බීච් එකට යන්න. බීච් එකට අපේ කැම්පින් සයිට් එකෙන් කාර් එකේ යනවා නම් විනාඩි 20ක 25ක වගේ දුරක් තමයි තිබ්බේ. and අපි හිතුවේවත් නැති ලස්සන බීච් එකකට තමයි ආවේ. ඉතින් මේ බීච් එකේ නම තමයි මරීනා වෙක්තියානෝ. ඇත්තටම හරිම ඩිෆරන්ට් ලස්සන බීච් එකක්. නිකන් යද්දි ඩෙසර්ට් එකකින් යනවා වගේ තමයි ෆීල් වෙන්න. ඒ වගේම තියෙන බීච් එකක්. ඉතින් බලන්නකො කොහොමද අපි බීච් එකේ අම්බ්‍රෙලා එක ඔක්කොම ෆිට කරන්නේ. ඒ ඔක්කොම බලන් ඉන්න. Stay tuned. जिस रोज हम तुम फिर से मिलेंगे ये सारी बातें तुझसे कहेंगे दुनिया में चाहे
बन जाए जो भी तेरे बिना तो कुछ ना रहेंगे जो तुझको ना पाऊं जो तुझको ना पाऊं ඉතින් සන්ස්ක්‍රීම් ඔක්කොම ගාගෙන අපි ගියා නාන්න. අපි යන් මං හිටියා එළියේ. අනිත් තුන් දෙනා ගියා නාන්න. ඉතින් බලන් ඉන්න. तुझको पुकारूं तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा है तुझको ही गाऊं मैं तुझको पुकारूं सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ ඉතින් මේ තියෙන්නේ කැම්පින් සයිට් එක ඇතුලේ තියෙන මං කිව්ව පාක් එක. ඉතින් මේකේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න තියෙනවා. ඊට පස්සේ වොලිබෝල් ගන්න net එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ අපි ගියා අපේ නංගිගේ යාළුවෙක් හම්බෙන්න ආයෙත් පීසටාව එක ළඟට. ඉතින් රා විතරක් නෙමෙයි උදේට විතරක් නෙමෙයි රාත් හරි ලස්සනයි රා වීඩියෝස් දැම්ම හින්දා මේ අපි ගිය වෙලාවෙත් එළිය තිබ්බ වෙලාවෙත් වීඩියෝ වගේක් ගත්තා. ඉතින් නංගිගේ යාළුවත් එක්ක අපි මැක්ඩොනල්ඩ්ස් ගිහිල්ලා මිල්ක් ෂේක්ස් බීලා ඊට පස්සේ ඉතින් ආයෙ ගියා ගෙදර. ගෙදර නෙමෙයි කැම්පින් සයිට් එකට. तेरी सदाएं तेरी कहानी खुद को सुना यादों के ඊට පස්සේ කැම්පින් සයිට් එකට ගිහිල්ලා එදාම රෑ නංගිගේ යාළුවාගේ අම්මා ඩිනර් එකට ඉන්වයිට් කරා. ඉතින් එහෙට ගියා. එහෙ වීඩියෝස් නම් ගත්තේ නෑ. ඒ හින්දා ඒව දාන්න බැරි වුණා. කොහොම හරි රෑ එහෙටත් ගිහිල්ලා ඩිනර් අරන් එදා කැම්පින් සයිට් එකට ඇවිල්ලා හිටියා. ඊට පස්සේ දවසේ උදේම අපි ආයෙ ගෙදර යන්න පිටත් වුණා.
මේ ඔයාලට පේන්නේ කැම්පින් සයිට් එක වටේ අපි චුට්ටක් ඇවිදලා බැලුවා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒකත් ඔයාලා එක්ක ෂෙයා කරන්න හිතුවා. එහෙනම් අදට ෆිරෙන්සෙ මුළු බ්ලොග් එකම ඉවරයි. part 1 part 2 දෙකම ඉවරයි. ඉතින් ආයේ අපි විසිට් කරන තැනක වීඩියෝ එකක් දානකම් stay tuned. පරිස්සමෙන් ඉන්න. जिस रोज हम तुम फिर से मिलेंगे ये सारी बातें तुझसे कहेंगे दुनिया में चाहे बन जाए जो भी तेरे बिना तो